බලන්න අපි ඊළඟ සාකච්ඡා කරමු විශේෂ අවස්ථා හතරක් තියෙනවා. ඒකෙදී තමයි තුලිත නොවන කවුරුම් ගැටලු, unbalanced problem, prohibited assignment, තහනම් කරන පැවරුම් ගැටලු, maximization objective case, උපරිම කිරීම අරමුණ සහිත පැවරුම් ගැටලු, multiple optimal solution, බහුවිධ විසඳුම් සහිත පැවරුම් ගැටලු. ඒතර අපි මුලින්ම එකින් එක බලමු. ඒක පළවෙනි එක තමයි unbalanced. තුලිත නොවන පැවරුම් ගැටලු. සාමාන්‍යයෙන් පැවරුම් ගැටලුවක් තුලිත නොවනවා කියලා හඳුනගන්නේ අපි මුලින්ම පරීක්ෂාවක් කරනවානේ. මේ පරීක්ෂාව තමයි තේරි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමානද කියන කාරණය. Number of columns equal to number of rows. තේරි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමාන නැත්නම් අපි ඒක සලකන්නේ තුලිත නොවන නැත්නම් unbalanced assignment problem එකක් විදිහට. මේ උදාහරණ ගත්තොත් මේකෙදී අපිට කියනවා there are 6 taxi cabs at different location. taxi හයක් විවිධ ස්ථාන හයක තියෙනවා කියලා කියනවා. 5 customers who have called for service. customers ලා 5 දෙනෙක් මේ service එක ගන්න දැන් 5 ගෙන්දලා call කරනවා. The mileage from each taxi's present location to each customer is given below. අපිට දීලා තියෙන එක එක ටැක්සි තියෙන තැන ඉඳලා එක එක customer වෙත තියෙන දුර ප්‍රමාණය. The determine the optimal assignment that will minimize the total mileage. දැන් මේ සමාගමට අවශ්‍ය නම් මේ කැප්ස් ටික කස්ටමර්ස් ලාට යවන්න. හැබැයි ගමන් කරන අතරේක දුර හැකි තරම් අවමාන විදිහට. ඉතින් අපි දන්නවා මේක ප්‍රායෝගිකත්වයට සම්බන්ධ එකක්. ආයතනයක ටැක්සි සමාගමකට මේ assignment model කියන එක භාවිත කරන්න පුළුවන්. ප්‍රසස් තීරණයක් ගන්න. එතෙන්දී අපි බලන්න ඕන මේ කැප්ස් මොන කස්ටමර් කෙනෙක්ට යවනවද කියන එක. දැන් මෙතනදී අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අපි මේ ගාන හදන්න මුලින්ම ක්‍රියාත්මක වෙනකොට බලන්න ඕන C equal R. තේරි සංඛ්‍යාව තීරු සංඛ්‍යාව සමානද කියන කාරණය. අපි තේරි සංඛ්‍යාවට තීරු සංඛ්‍යාව සමානද කියන එක බලන අවස්ථාවේදී අපිට පේනවා මේකේ කොලම්ස් 5ක් තියෙනවා. රෝස් 6ක් තියෙනවා. තේරි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමාන නැහැ, අසමානයි. අනේ නිසා තමයි අපි මේක හඳුන්වන්නේ unbalanced problem එකක් විදිහට. ඒතර problem එක unbalanced නම් අපි ඒකට ට්‍රීට්මන්ට් එකක් තියෙනවා, ඒකට ප්‍රතිකාරයක් තියෙනවා. අපි මුලින් මේක balance එකක් වඩ පරිවර්තනය කරගන්න. පරිවර්තනය කර ගැනීම සඳහා අපි කරන්න ඕන දෙයක් තමයි ඒකට අලුතෙන් එකතු කරනවා. අනුව්‍යාජ පේලියක් හරි තීරුවක් හරි ඩමි රෝ එකක් හරි ඩමි කොලම් එකක් හරි. මේ දෙයම අපි ප්‍රවහන ආකෘති ක්ෂේත්‍ර ප්‍රමේය කළා. ඉල්ලුම් සැපයීමට සමාන වෙන්නේ නැත්නම් ඩමි රෝ හරි ඩමි කොලම් එකක් හරි පැට් කරා. ඒ විදිහට මෙතනදී අපි පේලියක් හෝ තීරුවක් එකතු කරගන්නවා. ගැටලුවට දාලව ඒකට යන පිරිවැය එහෙම නැත්නම් මේ ගාන අනුවන මයිලේජ් එක අපි ශූන්‍යයක් විදිහට තමයි සලකන්නේ. ඒකද කරන්නේ පේලිය හෝ තීරුව. හරි එහෙනම් බලන්න ඉස්සෙල්ලා ඔයාලා කන්වර්ට් කරන්න මේක බැලන්ස් ප්‍රොබ්ලම් එක.
හැදුවද ගාන හැදුවද දැන් බලන්න මේකෙදී කැප්ස් 6ක් තියෙනවා අපි එතකොට ඩමි එකක් මේකට ඇඩ් කරනවා නම් කොලම් එකක්ද රෝ එකක් දෙන්නේ මේකට එකතු කරන්න ඕන කොලම් එකක් ඒ කියන්නේ තව ඩමි කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරන්න ඕන ඩමි කස්ටමර් කියලා කියන්නේ ඇත්තම කස්ටමර් කෙනෙක් නෙමෙයි ගාන හැදීමේ අවශ්‍යතාවයට යොදා ගන්න පාරිභෝගික කස්ටමර් කෙනෙක් විදිහට තමයි සැලකන්නේ සමහර කස්ටමර්ස්ලා ඩමි වගේ ඉන්නවා නමුත් මෙතනදී අපි ඇත්තටම එකතු කරන්න ඕන තව තීරුවක් එතකොට බැලන්ස් වෙනවා ඊට පස්සේ සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යනවා සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යනකොට ඩමි තීරුවට අදාළ මයිලේජ් එක විතර ගන්න ශූන්‍යයක් මම හදන්න ඕනද ඒක පොඩ්ඩක් හදලා පෙන්නන්න අපි මේ ගානේදී මුලින්ම බලනවා C equal R columns අපිට තියෙනවා 5 is not equal rows තියෙනවා 6ක් so මෙතන අපිට එන්නේ not equal සමාන නැහැ ඒ නිසා මේක තෘප්ත වෙන්නේ ඊළඟ පියවරට යන්න අපි ඇඩ් කරන්න ඕන dummy column එක එතකොට ඒ ඇතුළත් කරන dummy column එකේ ඇත්තටම customer කෙනෙක් තමයි ඇඩ් වෙන්නේ customer number 1 2 3 4 5 අන්තිම customer අපි dummy කියලා නම් කරමු. ඒ dummy එකට අදාළ සියලුම අගයන් මම එතන විතරක් හදන්නම්. සියලුම අගයන් අපි ගන්නෙ ශූන්‍ය අගයන් විදිහට. අයක් ඉන්න ඕන. අනිත් අගයන් ටික දාගෙන යන්න. එක එක ඊට පස්සේ රෝ ඔපචුනිටි කොස්ට් එක හොයන්න, කොලම් ඔපචුනිටි කොස්ට් එක හොයන්න. ශූන්‍ය අගයන් අඩුම සරල රේඛා සංඛ්‍යාවෙන් කපා හරින්න. ඊට පස්සේ ප්‍රසස්සද බලන්න පැවරුම සිදු කරන්න. අඩුම ගමන් කරන දුර ප්‍රමාණය අතරේ ගමන් කරන මයිලේජ් ප්‍රමාණය හැකිතරම් අඩුම වන විදිහට තමයි ඒ පැවරුම සිදු කරන්නේ. මම හිතනවා මෙතනින් එහාට මම ගාන හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ඔයාලා දැන් දන්නවා අපි ක්‍රියාවලිය කීපතාවක් සාකච්ඡා කළා. විශේෂ අවස්ථාවක් මම පැහැදිලි කරේ ට්‍රීට්මන්ට් එක මොකක්ද කියන එක දැන් දන්නවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය දේ කරගෙන යන්න පුළුවන්. හිතන්න අපිට කැප්ස් 7ක් තිබ්බා කියලා. පාරිභෝගික 5 දෙනා. එහෙනම් ඩමිස් 2ක් දාන්න. ඒක තුලිත බවට පත් කරන්න. හැමදෙස්සෙම එකක් නෙමෙයි සමහරට 2ක් වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට ඩමි free of charge අපිට ඩමි ඇතුළත් කරලා සාමාන්‍ය විදිහට ගාන හදාන්න. ඒතර මේකේ අපි රෝ ඔපචුනිටි කොස්ට් එක හොයනකොට පළවෙනි රෝ එකේ අඩුමාගේ වෙන්නේ බිඳුවමයි. ඩමි එකේ බිඳුව තමයි එන්නේ. එතකොට ඩමි එක දැම්ම කියලා ඒකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විශේෂ නොසලකිල්ලක් දක්වන්නේ නැහැ. සාමාන්‍ය දෙයටමයි. ඒ බිඳුව ගන්න අඩුමාගේ විදිහට අරගෙන රෝ ඔපචුනිටි කොස්ට් එක හොයන්න. ඇත්තටම රෝ ඔපචුනිටි කොස්ට් එක විදිහට ගන්න තියෙන්නේ ඔය දීලා තියෙන අගයන් ටිකම තමයි. මොකද බිඳුව නිසා අගයන් වෙනස් නොවීන් ඒ ටිකම අපෝ වෙනවා. මොකද හැම රෝ එකකම අඩුමගේ බිඳුව. මම හිතනවා ඉතින් එහාට අපිට ගණන දාන්න පුළුවන් කියලා. නොහැකිතාවයක් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පුළුවන් නේද ඉතින් එහාට කන්ටිනියු කරගන්න. ඉතින් එහාට ගාන හදාගෙන යන්න. මම හිතනවා ඒක හැමෝටම කරන්න පුළුවන් වෙන්න ඕන කියලා. මොකද සාමාන්‍ය ස්වභාවය පැහැදිලි කරා විශේෂ අවස්ථා ටික මට කැමති ඔයාලගේ ෆීඩ්බැක් එකක් එක්ක පස්සේ නැත්තම් කියන්න එපා අපිට හදන්න බෑ තේරුන්නේ නැහැ එහෙම දැන් කියන්න මේක කරගෙන යන්න පුළුවන්ද බැයිද සම්බන්ධ වෙනාගෙන් මම අහන්නේ ඔව් පුළුවන් කියලා තියෙනවා හොඳයි ඒ නිසා මේ ඔයාලා ඉතින් හදන්න ඒක හැදුවොත් තමයි ඔයාලා අතර මේක ඉගෙන ගන්න එහෙම නැත්නම් මට ඔක්කොම උත්තර ටික දෙන්න පුළුවන් තේරුමක් නැහැ කියලා මම හිතනවා හරි උදේශිකා කියලා දෙන්න පුළුවන් කියලා අනිත් පැයට බැරි වුණොත් උදේශිකාගෙන් අහගන්න right එයාකින් බාර ගන්න අපි මේ ඊළඟ ගන්නට විශේෂ අවස්ථාවට උදේශිකා විතර නෙමෙයි තවත් කීප දෙනෙක්
කියලා තියෙනවා පුළුවන් කියලා. ආන්සර් එකක් ඒවල තියෙනවා 17ක් කියලා. මොකක්ද 17? ආන්සර් 17 කියලා කියනවා 17 කියලා. 17 මොනවාද කියලා කියන්න ඕන. ඔය කියපු එකනාගේ වයස දන්නෙත් නැහැ. ඒ නිසා මේ මොකක්ද කියලා කියන්න ඕන මට ආන්සර් එක නිකන් ඒවල බලන්නේ. ඒ කියන්නේ දැම්මම හදලා ඉවරයි කියන්නේ really good actually. ගායනේ වල තියෙන්නේ මොකක්ද මේ ළමයි ඉන්න නිසා කියන්නේ. ගැටලු තියෙන නැත්නම් අපි ඊළඟ දවසට යමු. ඔයාලා හදන්න තනියම අපි ඊළඟ දවසේදී මොනවාහරි ගැටලු තුමොත් ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ අවස්ථාවට prohibited assignment. පැවරුම් තහනම් කරන ලද කාර්ය පැවරුම්. දැන් අපි කලින් සාකච්ඡා කරන්නේ තහනම් කරන ලද බෙදා හැරීම කියලා. දැන් කාර්ය පැවරුම් කරනකොට තහනම් තියෙනවා. ප්‍රායෝගික උදාහරණ කිහිපයක් ගමු. ආයතනයක මෝටරක 5ක් තියෙනවා. ඩ්‍රයිවර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. එක මෝටරයක් මේ ළඟදිම අලුතෙන් ගෙනාවා. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් ගන්නවා. අපිට එක ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා කෙයාලස්නස්. එයා ඇච්චර උනන්දුවෙන් අපේක්ෂාකාරී දින තමයි එයා රියදාවණය කරන්නේ. උනන්දුවෙන් කටයුතු කරන්නේ නැහැ. ඒතරම ඇක්සිඩන්ට්ස්. ඒ නිසා ආයතනයේ තීරණයක් ගන්නවා මේ අලුත්ම ගෙනාවු වාහනේ ඒ ඩ්‍රයිවර්ට ලබා නොදී ඉන්න. අන්න ප්‍රොහිබිටඩ් අසයින්මන්ට් එක. ආයතනයේ යන්ත්‍ර පහක් දෙනවා සේවක 5 දෙනෙක් ඉන්නවා. අපිට මේක යන්ත්‍රයක් එක සේවකයෙක්ට වැඩ කරන්න බෑ. එයා ඒ තාක්ෂණය ගැන දන්නේ නැහැ. ඒ නැත්තම් කළමනාකරන කැමති නෑ යාට යන්ත්‍රය දෙනවට. ඒ වගේ අපි දන්නවා විවිධ තහනම් තියෙනවා. පැවරීම් කරනකොට යම් සීමාවක්. එහෙම සීමාවක් තිබුණොත් අපි කොහොමද ඒක සැලකිල්ලට අරගෙන පැවරුම සිදු කරන්නේ? Sometimes an assignment cannot be made in particular shell. To resolve this, close the shell to avoid the assignment. තහනම් එකක් හෝ කීපයක් තියෙන තැන් හමු වුණොත් එහෙම කියලා තියෙනවා නම් ඒ තැන ඉස්සෙල්ලා හඳුනා ගන්න. උදාහරණයක් විදිහට දෙවෙනි සේවකයා දෙවෙනි මැෂින් එකට අනුයුක්ත කරන්නේ නැහැ කියලා තහනමක් තියෙනවා නම් ඒ තැන හඳුනාගෙන ඒක කැන්සල් කරන්න අර ට්‍රාන්ස්පෝර්ටේෂන් වල වගේම එහෙම නැත්නම් ලාර්ජ් එම් එකක් දාගන්න. දාලා සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යන්න. සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යන්න. බලමු උදාහරණයක් කරන්න. The average number of defects produced by each employee per month for each of 5 jobs given below. ආයතනයක සේවකයෝ 4 දෙනෙක් රැකියා වල 5කට අදාළව පසුගිය කාලේ the average number of defect නිෂ්පාදනය කළ භාණ්ඩවල දෝෂ සහිත භාණ්ඩ ප්‍රමාණය දීලා තියෙනවා. මේ පේපර්ස් එකක් මෙතන නම් කරලා තියෙනවා 2009 පෙබරවාරි මේක කරන්න. අපි ඒව ගැන පස්සේ සාකච්ඡා කරමු. දැන් අද අන්තිම දවස නෙමෙයිනේ. ඒ නිසා මේ ඉස්සෙල්ලා තියරි ටික අපි කරගෙන ගිහිල්ලා පේපර්ස් වල ගණන් ඔයාලා හදන්න ඇත්තටම. මම ලෙක්චර් එකේදී තියරි එක පැහැදිලි කරලා දෙන්නම්. අවශ්‍ය එක්සැම්පල්ස් කරන්න. පේපර්ස් වල තියෙන හදන්න විශේෂ අවස්ථාවක් තිබුණොත් අපි ඒක පස්සේ සාකච්ඡා කරමු. මම හිතන්නේ දැන් ඒක හොඳ අවස්ථාවක් නෙමෙයි. ඒ ගැන කතා කරන්න. මොකද පාඩම මගදී කැඩුණා. තා පාඩම් කීපයක් තියෙනවා කරන්න. අපිට ඒක කරලෙමු. හොඳයි. ඒ කියන්නේ උනන්දු වෙනක මගේ කරනවා. නමුත් ඒවා ඔයාලා බලන්න දැන්ට පස්සේ අපි ගැන කතා කරමු. ඒත් මෙතන කියන්නේ මේ නැත්නම් මේ ගාන මැදින් ඒ වගේ කතා කරන්න ගියාම ගැටලු සාගත ඒක මොකද? The average number of defects produced by each employee per month for each of the 5 jobs in given below. මෙතනදී සේවකයෝ 4 දෙනෙක් ඉන්නේ jobs 5ක් තියෙනවා. එතකොට ඒක සේවකයා පහුගිය කාලේ නිෂ්පාදනය කර භාණ්ඩවල දෝෂ සහිත භාණ්ඩ ප්‍රමාණය දීලා තියෙනවා. The employee job marking X indicate that the individual cannot perform the particular job. මෙතන එක තැනක කතරයක් ලකුණු කරලා තියෙනවා. දැන් දෙක එකෙන් කියන්නේ මොකක්ද? ඒ සේවකයාට ඒ අදාළ කාර්යය ඉටු කරන්න බැහැ කියලා. උදාහරණයක් ගත්තොත් job employee A job 3 එකට assign කරන්න බැහැ කියලා තමයි prohibited තහනමක් කරනවල තියෙන්නේ. employee C job 4 එකට assign කරන්න බැහැ. right determine the optimal assignment අපිට කියන ප්‍රශස්ත පැවරුම තීරණය කරන්න කියලා. අපි එහෙනම් මේ ගාන හදමු නේද? නැත්නම් හැම එකම මම අතහැරියොත් ඔයාලට ගැටලු සහගත වෙන්නේ. මේ ගාන අපි හදමු කොහොමද මේ prohibited තියෙන වෙලාව ගාන හදන්නේ.
දැන් ඇත්තට මේ ගානේ අපිට ඕනම ගානක් පටන් ගන්නකොට මම කියලා තියෙනවා මුලින්ම බලන්න කියලා C equal R. එහෙනම් බලන්න C equal R. C පහක් තියෙනවා R තුන හතරයි තියෙනවා. එහෙනම් මේක unbalance. මේකේ විශේෂ අවස්ථා දෙකක් මෙතන තියෙනවා. එකක් unbalance අනිත් එක තමයි prohibited. එහෙනම් ප්‍රශ්නයක් නෑ අපිට හැමතිස්සෙම prohibited වල unbalance කියලා දෙයක් නැහැ. balance ගානකත් prohibited තියෙන්න පුළුවන්. unbalance එකක් prohibited තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ගාන අපිට ඇවිල්ලා තියෙන මේ විදිහට කියන හදමු ඉස්සලාම් බලන්න C equal R. අපි යමු. ගාන හදන්න. මෙන්න හදන්න විනාඩි දෙක තුනකින් හදන්න පුළුවන් වෙන්න ඕනේ C equal R. C තියන්නේ 5යි rows 4යි. එතකොට මේක not equal වෙන්නේ ඒ අනුව අවශ්‍යතාවය තෘප්ත වෙන්නේ නැහැ. එහෙනම් අපි කන්වර්ට් කරන්න ඕන බැලන්ස් ප්‍රොබ්ලම් එකක් විදිහට බැලන්ස් එකක් විදිහට කන්වර්ට් කරනකොට ඩමි දාන්න ඕන. ඉතින් මෙතන දාන්න කොට බැලුවොත් ABCD සේවක හතරයි ජොබ්ස් පහක් තියෙනවා. නම් අපිට එන්න ඕන ඩමි රෝ එකක්. ඩමි සේවකයක් ඇඩ් කරන්න වෙනවා. ඩමි සේවකයක් ඇඩ් කරන්න වෙනවා. එතකොට ඊයගම ටික ඒක දාලා හදන්න බලන්න ඩමි රෝ එකක් දාලා හදාගන්න. හදන්නම් එන මුලින්ම ගමු දීලා තියෙන ෆිගර්ස් ටික 27යි 18යි ප්‍රොවිඩන්ට් එකක් තියෙන නිසා අපි ඒක එහෙම ක්‍රොස් කරලා දාමු 20යි 21යි ඊට පස්සේ දීලා තියෙන 31 යාට අපිට කියලා තියෙනවා විස්ස 17 20 ඊළඟට ආයි ප්‍රොවිඩන්ට් එකක් තියෙනවා දානම් කරලද පැවරුමක් සමහරට එතන අංකයක් දීලා අපිට වෙනම කියන්න පුළුවන් 19ක් තියෙනවා. එතකොට ඒ අංකය ඉවත් කරලා අපි මේ 19 ඇතුළත් කරගන්නවා. දැන් මේ ගන්න අපිට අංකයක් දීලා නැහැ. නමුත් ඒ පුද්ගලයා කලින් වැඩ කරලා ප්‍රොවිඩන්ට් වෙන කලින් වැඩ කරලා number of defects තියෙන්න පුළුවන්. දෝෂයද ඒ නිෂ්පාදනය කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දුන්නා කියලා ගාන හදන්න බැරි කමක් නැහැ. ඒ සංඛ්‍යාව අයින් කරලා අපි එතන ක්‍රොස් කරලා ඒක අහෝස් කරගන්නවා. ඒ දේ ගන්න හදන්න. ඕකේ. දැන් අපි මෙතනදී තේරි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමානද කියලා බැලුවා අසමානයි. ඒ නිසා අපි ඇඩ් කරගන්න ඕන ඩමි සේවකෙක්. එයාගේ පොස්ට් එක නැත්නම් නිෂ්පාදනය කර ප්‍රමාණය දෝෂයට බාණ්ඩ ශූන්‍යයක් විදිහට තමයි ගන්න. ඕනම ඩමි එකක වින්ඩෝ තමයි වැලියු විදිහට අපි ගන්න. දැන් බලන්න අන්බැලන්ස් එක බැලන්ස් කරන් තියෙනවා අපි.
දැන් සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යන්න ඉස්සෙල්ලා අපි ගමු ප්‍රෝ රිඩක්ෂන් එක. පළවෙනි රෝ එකට ගියොත් දැන් කැන්සල් කරපු එක අතාරින්න සංසමයක අඩුමගේ තොරගන්න 20 තොරෙන්නේ 7යි. sorry අඩුමගේ ඉන්නේ 18 නේද? 18 27යි 18යි කියන්නේ 9යි. 9යි 18 බිඳුවයි ක්‍රොස් කරපු එක ඒ විදිහටම කියන්න 20 18 අතර වෙනස 2යි 3යි. අවශ්‍ය ප්‍රයෝග අපි කිව්වේ අඩුමගේ 18 අඩුමගේ 12 කියලා තියෙනවා නේ. මොකද 12 වෙන්නේ 12ක් නම් මට නම් හම්බුනේ නැහැ. 27යි 18 අඩුමක අපිට 9 හරි කියලා මම හිතන බලන්න පොඩ්ඩක්. ඊළඟට අඩුමගේ තියෙන දෙවෙනි එකේ 12 දෙවෙනි එකේ 12 එක හරි 31 න් 12ක් අඩු වෙනවා 19යි 19යි ඊළඟට 12යි ඊළඟ එකේ 9යි 12න් 12ක් බිඳුවයි 17න් 12ක් 5යි. ඊළඟට බලන්න අඩුමගේ තියෙන්නේ 16 4යි 1යි අයිමත් 4යි තානම් කළන් තරක් තියෙනවා 16න් 16 බිඳුව. ඊළඟ එක අඩුමගේ තියෙන්නේ අයිමත් 16 4යි 12යි අයිමත් 4යි බිඳුවයි 12යි. අවසාන එකේ බිඳුව බිඳුව right. එතකොට අපි row reduction එක කළේ ඊළඟ column reduction එකට යමු. ඇත්තටම column reduction කියන එක column reduction එක ගත්තොත් මේ අගයන් ටිකමයි එන්නේ. ඒ නිසා මම නැවත කියන්නේ නැහැ. මේ අගයන් ටිකම කිව්වේ ඔක්කොගෙම අඩුමගේ බිඳුව තියෙනවා. ඒ නිසා ඒක ඔයාලා වෙනම හදන්න එකක් column reduction එක column reduction එක ඔයාලා හදන්න මම මෙතනම ගන්නවා column reduction දැන් මේකේ ශූන්‍ය ගන්න ටික අපි කපා හරිමු අඩුම සරල රේඛා සංඛ්‍යාවකේ ඉස්ලාම් බිඳු පහක් කපන්න පුළුවන් ඊළඟට බිඳු දෙකක් කපන්න පුළුවන් ඊළඟට තවත් අපිට බිඳුවක් තියෙනවා තව එකක් රේඛා හතරයි භාවිතා කළේ වැඩිම කරන්න වෙනවා number of straight line equal number of decision straight line හතරයි not equal decision පහක් ගන්න. ගමීක දැම්ම කියලා එක නස්ලක හරින්න එපා. අපි decision පහක් ගන්න එක තමයි columns හරි row ගන්න හරි represent කරන number of decisions. මේ not equal ඒ නිසා අපි යන ඊළඟ පියවරට cost improvement.
බලන්න ඔයාලගේ රේඛාන් විදිය මගේ එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයාලගේ කැපී නොගිය ගියන්ගෙන් අඩු මගේ. මගේ කනෝ නම් එන්නේ 19 12 9 5 4 12 4 11 අඩු මගේ 4 යනවා 9 වෙනස් වෙන්නේ නෑ. බිඳු වෙනසක් නෑ. එනට 19 කරලා තැනක්. දෙක කියන්නේ ඡේදන වෙන තැනක්. ඒකට 4 එක කොච්චාම 6ක් වෙනවා. 3 වෙනසක් වෙන්නේ නෑ. ඊළඟට 19න් අඩු වෙන්න ඕන 4ක් 15ක් වෙනවා. Selain hatra kedua camatai, namanya hatra pahai, bindu ini sakit ini nih, main hatra kita. Hilang ada hatra venas ini, එක වෙනසක් නෑ. හතර වෙනස් වෙන්නේ. එතන ඡේදනය වෙන තැනක් වුණා තහනම් කරන තැනක් නිසා අපි ඒක සලකා බලන්නේ නැහැ. ප්‍රශ්නාර්ථක දාන්න ඊළඟට බිඳු. සාමාන්‍ය ඡේදන තැනට අඩු මගේ එකතු කරනවා. නමුත් තහනමක් කරනකොට අපි ඒක සලකා බලන්නේ නැහැ. 4න් 4ක් බිඳුවයි 12න් 4ක් 8යි 4න් 4ක් ආයිමත් බිඳුවයි ඊළඟට බිඳුව තනියකින් අපලා තියෙන බිඳුවමයි 12න් 4ක් 4යි. අවසාන එකේ බිඳුව තනියකින් අපලා ගිහලා තියෙන නිසා බිඳුව වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ස්ථානයේදී ඡේදන වෙන තැනක් ඒකට 4ක් ඇඩ් වෙනවා එකතු වෙනවා. ඊළඟ බිඳුව වෙනසක් වෙනවා. දැන් යාටත් ශූන්‍ය අගයන් සියල්ල සල් රේඛාවක් සාමයක අතරින් කපහරින් වැඩිම ශූන්‍ය සංඛ්‍යාව පළවෙනි වතාවට කැපෙන විදිහට ශූන්‍ය අගයන් අපිට 4ක් කපන්න පුළුවන්. ඊළඟට 3ක් තරම අපිට ඉවත් කරන්න පුළුවන්. ඊළඟට කොච්චර උත්සාහ කරත් මම දැන් අපිට ගානේ තියෙන්නේ තවත් රේඛා තුනකට යන්න වෙනවා. ඒ ඔක්කොම 5ක්. දැන් බලුවොත් number of straight line use, number of decisions කෙනෙක්ගේදී 5යි. එසා මේක ප්‍රශස්තයි. එනවා අපි කාර්යකාරම් සිදු කරමු. ලයින් සම්දින විදිහ අනුව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සමහරට අඩුම රේඛා සංඛ්‍යාවකින් මේ ගාන අපහරින් කරන්න පුළුවන්. දැන් මම බැලුමට මට අපිට නම් මේ ගාන යනවා. බලමු. එහෙම වෙනස් වීමක් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණොත් ඇති වෙන ගැටලුව තමයි හතරට පැවරුම බෙදා හරින්න බැරුව යනවා. ඒ කියන්නේ ශූන්‍යයක් නැහැ. සියලුම ඒවාට කාර්ය පැවරුම කරන්න. මේ ගාන විදිහට නම් අපිට මම හිතන්නේ මැක්සිමම් මේ ලයින්ස් පහකට යන්න වෙනව නේද? නැත්නම් බෑනේ. අවසාන හතරම එකට කපුවා ඊළඟට තුනක් එකට කපන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ඒවාට මේවා තමයි කොහොමද පාවිච්චි කරන්න වෙන්නේ. අපි එනම් පැවරුම් සිදු කරමු. නමුත් ලයින්ස් අඳින්න විදිහ පැත්ත අනුව සමහර වෙලාවකට කොස්ට් ඉම්ප්‍රූව්මන්ට් දෙකකට යන අවස්ථා තියෙනවා. සමහරට ඒ වගේ කොහොමද අවසාන උත්තරේ එන්න ඕන එකක් මේ වෙනස් වෙන්න බෑ. එහෙනම් අපේ ඉන්ටර්ප්‍රිටේෂන් එක තියෙන්නේ cabs customer mileage. බලමු අපිට ABC නේ A B C D දැන් අන්තිම එක නයිනේ dummy customer අපි පැවරුම් සිදු කරමු බලන්න. sorry මේක caps නේද? sorry මට වැරදුනා. මේකේ තියෙන්නේ ඔය කෙනෙක් කියලා හිතුණා. ඒකම example එකෙන් jobs. sorry ඒක පොඩ්ඩක් හදාගමු. මේකේ තියෙන්නේ ගාන ඉස්සලා ගාන මම මතක් කරා. right
employees සහ jobs right thank you අපි යනවා යාළුවෝ සිදු කරමු employees සහ jobs employees නම් කරලා තියෙන A B C D jobs 1 2 3 4 කියලා තියෙන්නේ මේක interpretation එක වෙනස් කරමු job employee job number of defect අපි ඉස්සෙල්ලා පැවරම සිදු කරත් තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ පැවරම මුලින්ම අපිට පුළුවන් පළවෙනි ක්‍රාඩ් එක ඔප්ෂන් එක ඇදී අනිවාර්යයෙන් මේ බිඳුව තියෙන තැනට පවරන්න වෙන විකල්පයක් නැහැ එයාට පැවරම කරනකොට මෙන්න මේ අන්තිම තියෙන බිඳුව අහෝස් වෙනවා මෙතන බිඳුව අහෝස් වෙනවා ඒ නිසා එතන වෙන එකක් අපි සිලෙක්ට් කරගමු බිඳුව කොටක් තියෙන ගැටලුවක් නැහැ ඊළඟට තව එකක් තියෙනවා මෙතන එක බිඳුවයි එයාට පැවරම කරන්න එතකොට එයා මෙතන මේක අහෝස් වෙනවා එයාට බිඳුව කොටක් තියෙන ගැටලුවක් වෙන්නේ නැහැ මෙයාටත් එක බිඳුවයි ඒකත් පැවරීම කරන්න එතකොට පාලිමේ තියෙන එක අහෝස් වෙනවා right දැන් බලන්න මෙයාට අපිට දෙන්න පුළුවන් පළවෙනි පැවරුම එක බෑ දෙක බෑ තුන්වෙනි එක මෙයාට ඉතුරු වෙන්නේ තමයිකටත් මේ පැවරුම දෙන්න ඕන තුන්වෙනි එක තමයි ඉතුරු වෙන්නේ අපි සටහන් කරමු job එක ඒට අපි දුන්නේ 2 B ට 4 C ට 5 එතන මම කන්ෆිගර් කරන සක්වලක් මගේ ඇතින් මේක D කියලා කියන්නේ මේක අවශ්‍ය නැහැ අහලින් ඇඩ් වෙන්න ඕන එකක් තමයි UWMY අහලින් එන්න ඕන අතරම මෙතන D ට අපි දෙන්න ඕන එක ගමියකට අපි දෙන්නේ 3 the number of defects me sir original ගානෙන් ගන්න excuse me sir number of defect එකට A2 කියන එකේ තියෙන්නේ 18යි A2 B4 තියෙන්නේ 12යි C5 16 16යි ඊළඟට dummy 0 sorry D එක D1 තියෙන්නේ 20යි excuse me sir dummy 3 කියන එකේදී අපි ගන්න බිඳුවයි so total එක total minimum number of defect වෙනවා total minimum number of defect equal identify 40 රෝලියට උත්තර එන්න ඕන total number of defect වෙන්නේ 66 මේකේ මල්ටිපල් සොලියුෂන් එකක් තියෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි 66ම වෙන්න ඕන ඒක ඉතින් හඳුනා ගන්නත් පුළුවන් නැත්නම් ඒක හඳුනා ගැනීම අවශ්‍යතාවය අහන්න නැත්නම් ඒ ගැන විදහාස් කතා නොකර ඉන්නත් පුළුවන් right මේක මම
මොකද ගොඩක් වින්ඩෝ තියෙන නිසා අපිට මල්ටිපල් සොලියුෂන් එකකට ඩෙෆිනට්ලි යන්න පුළුවන්. එක දෙක වෙනස් වෙන්න බෑ. තුනක් වෙනස් වෙන අනිත් දෙක වෙනස් කරන්න හැකියි. ඒක තමයි මම කියන්නේ හැකියාව. right මල්ටිපල් සොලියුෂන් එකක් කියන එකේ ඕනනම් අපිට හතරට D එකට ජොබ් හතර දීලා මෙයාට එක දෙන්න පුළුවන්. ඔව්. ඒක හරි. ඒ නිසා මල්ටිපල් සොලියුෂන් එකක් තියෙනවා. එතකොට 66. බලන්න වාක්‍යය. cost improvement optimal solution එක cost improvement එකෙන් පස්සේ තමයි ගන්න අපි. ඒක එතනම මාක් කරන්න. ආයෙමත් ටේබල් එකක් අඳින්න අවශ්‍ය නැහැ. improvement එක කරාට පස්සේ ඒකෙදිම අපිට assign කරන්න. assign කරලා optimal solution එකෙන් identify කරගන්න. ඒක ගැටලුවක් නෑ. හොඳයි අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ගැටලු නැත්නම් ඊළඟ අවස්ථාවට විශේෂ අවස්ථා හතරක් තියෙනවා. මම එකක් දැන් කතා කරා. ඊළඟ එක maximization cases කියන එක. උපරිම කිරීමේ අරමුණක් සහිත පැවරුම් ගැටලු. මේ දක්වා කතා කළ හැම ගානකම අරමුණ උනේ අවම කිරීමක්. පුළුවන් තරම් වියදම කාලේ නැත්නම් පිළිවෙල එහෙම නැත්නම් වෙන තෝරනම දෙයක්. පංකත් කියලා කියනද බලන්න. අපි කතා කළේ මේ දක්වා විශේෂ අවස්ථා දෙකක්. තුන්වෙනි අවස්ථාව තමයි උපරිම කිරීමේ අරමුණක් සහිත ගැටලු අවස්ථාවකදී කොහොමද ප්‍රසාසකතුමක් ලබා ගන්න කියන එක. මේ දක්වා කතා කළ හැම ගානකදීම අරමුණ උනේ අවම කිරීමක්. ඒක පිළිවෙල වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, දුර ප්‍රමාණය වෙන්න පුළුවන්, දෝෂ සහිත භාණ්ඩ වෙන්න පුළුවන් ඕනම දෙයක්. එහෙම නැත්නම් දඬුවම් ලකුණු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අපි ක්‍රීඩකයන් ක්‍රීඩාවකට සයින් කරනකොට ෆස්ට් බැට්ස්මන් කවුද යවන්නේ, සෙකන්ඩ් එකනා කවුද, තර්ඩ් බැට්ස්මන් කවුද, ඒ අපිට පුළුවන් ඕනනම් මාක්ස් මැක්සිමයිස් කරන විදිහට සයින් කරන්න. මේ ඇල්ගොරිතම් එක අංගිරි මෙතඩ් එක භාවිත කරලා එයාලගේ පාස්ට් එක්ස්පීරියන්ස් එක ඒතරතුරු තියෙනවා නම් අපිට වෙන තීරණයක් ගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් අරමුණ අවම කිරීමක්. නමුත් සමහර අවස්ථාවලදී උපරිම කිරීමේ අරමුණ සහිත ගැටලු අපිට දකින්න පුළුවන්. දැන් මම ගත්ත උදාහරණයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාවලදී අපි බැට්ස්මන් විදිහට කවුද යවන්නේ, දෙවෙනි විදිහට කවුද යවන්නේ, තුන්වෙනි කෙනා විදිහට කවුද යවන්නේ කියලා තීරණය කරනවා මාක්ස් මැක්සිමයිස් කරන විදිහට. අතීතයේ අපි ශ්‍රී ලංකාවේ තියෙන මාක්ස් අරගෙන ඒවා ඇනලිස් කරලා යනවා අපිට මේ අසයින්මන්ට් එහෙම නැත්නම් සයිමන් මොඩල් කියන මේ ශිල්පක මේ භාවිත කරලා පැවරුම් ආකෘති හරහා මාක්ස් උපරිම වෙන විදිහට ඊළඟට යවන ක්‍රීඩකයා කවුද කියලා තීරණය කරන්න පුළුවන්. දැන් මෙතනදී අර ට්‍රාන්ස්පෝර්ටේෂන් වගේමයි අපි පිළිතුරක් සොයා ගන්නකොට අපි කරන්න ඕනේ උපරිම කිරීමේ අරමුණක් දීලා තියෙනවා නම් ඒකට අර අපි ඉගෙන ගත්ත ඇල්ගොරිතම් එක ඒ විදිහටම ඇප්ලයි කරන්න බෑනේ. මොකද අපි ඇල්ගොරිතම් එක ස්ටඩි කරේ මිනිමයිසේෂන් ඔබ්ජෙක්ටිව් එකකට දාලා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕන කලින් ප්‍රවාහන ගැටළු වල වගේම උපරිම කිරීමේ අරමුණ පරිවර්තනය කරගන්න අවම කිරීමක් බවට. කොහොමද පරිවර්තනය කරන්නේ? දීලා තියෙන සංඛ්‍යා සියල්ල සංසන්දනය කරලා වැඩි මගේ තෝරගන්න, වැඩි මගේ අනිත් සියලු මගයන් අඩු කරන්න. එතකොට ඉබේම ඔයාලගේ උපරිම කිරීමේ අරමුණ අවම කිරීමක් බවට පත් වෙනවා. ඊට පස්සේ පේලි සංඛ්‍යාව තීර සංඛ්‍යාවට සමානද රෝ රිඩක්ෂන් වලට යන්න, කොලම් රිඩක්ෂන් වලට යන්න ගිහිල්ලා විසඳුම හොයාගන්න පුළුවන්. බලමු මේ උදාහරණය අරගෙන. මේක කියලා කියනවා convert the problem into minimization problem, subtract all the cells values from the largest cell value, profit element. දීලා තියෙන හොඳට තේරුම් ගන්න දීලා තියෙන එක උපරිම කිරීමේ අරමුණක් සහිත වෙන අවස්ථාවක් විතරයි මේ ගැළපීමට අපි යන්නේ. එහෙම නැත්නම් දැන් ඉස්සෙල්ලා ගණන් සියල්ලගෙම අවම කිරීමේ අරමුණක්. ගැටලුව කියවනකොට අපිට ඒක තේරෙන්න ඕන. මේ example එකෙන් product output per day that each employee can generate on each machine. සේවකයෝ 5 දෙනෙක් එක එක මැෂින් එක තුල නිෂ්පාදනය කරන භාණ්ඩයක සංඛ්‍යාව. දැන් අපිට කියනවා maximize the total productivity. මේ මුළු පළදායකත්වයේ වැඩි වෙන විදිහට එක එක සේවකයා එක එක යන්ත්‍රයට අනුයුක්ත කරන්න කියලා. එතකොට නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙන විදිහට තමයි මේ කරුම තීරණය කරන්න ඕනේ. එහෙනම් අපි මේ ගාන කියනකොටම අපිට හැඟෙනවා මේකේ කෙටියෙන්ම විස්තර දීලා තියෙනවා. නමුත් සිද්ධ සම්පූර්ණ විස්තරයක් දුන්නොත්
සේවකයෝ 5 දෙනෙක් ඉන්නවා. මැෂින් 5ක් තියෙනවා. එක් සේවකයා පසුගිය කාල පරිච්ඡේදය තුළ එක් යන්ත්‍රය තුළ වැඩ කිරීම තුළ යම් කාල පරිච්ඡේදයක් තුළදී නිෂ්පාදනය කළ ප්‍රමාණය තමයි වගුවෙන් දීලා තියෙන්නේ. අපිට කියනවා මේ ආයතන නිෂ්පාදන පරිමාව හැකියතාක් ප්‍රේමන ආකාරයට එක සේවකයා මොන මැෂින් එකකට අනියුක්ත කරන්න ඕනද කියලා තීරණය කරනවා. එහෙනම් එතනදී අරමුණ පැහැදිලි උපරිම කිරීමේ අරමුණක් තියෙනවා. මේ උපරිම කිරීමේ අරමුණක් සහිත අවස්ථාවකදී අපි මුලින්ම කරන්න ඕන මේක අවම කිරීමක් බවට පරිවර්තනය කරගන්න. එහෙනම් මොකද කරන්න ඕන මේ සංඛ්‍යා සියල්ල සංසන්දනය කරලා 50 65 53 යන වශයෙන් මේ සියලු සංඛ්‍යා සංසන්දන වැඩි මගේ තෝරගන්න. අර පේන විදිහට වැඩි මගේ 68 68න් අනිත් සියලු මගයන් අඩු කරන්න. 68න් අඩු කරනවා 50ක් 68න් 65ක් 53 යන වශයෙන් සියලු මගයන් ටික අඩු කරලා ලියා ගන්න අලුත් ටේබල් එකක් ගන්න. එතකොට ඒ අරමුණ දෙන අවම කිරීමක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ගාණක් දාගෙන යන්න පුළුවන්. අපි අදමු ගන්න ඉස්ලාම් පරිවර්තනය කරන්න මේක අවම කිරීමක් බවට වැඩි මගේ තෝරගෙන අනිත් සිල් වගයන් එකකින් අඩු කරලා ලියා ගන්න. මේක ශිෂ්‍යාවක් මයික් එක ඕන් කරන් තිනවා සල්සේ රුක්මාල් මයික් එක මියුට් කරොත් මම හිතන්නේ තව කීප දෙනෙක් ඉන්නවා රන්දිකත් අසන් රන්දික ඕකේ එයා මේ රුක්මාලි මයික් එක මියුට් කරොත් මම අනිත් අයට පැහැදිලිව ඇහෙනවා දැන් හරි හැමෝම මයික් එක මියුට් කරන් මේ වීඩියෝස් ඔෆ් කරන්න දැන් සමහර වන්දක වීඩියෝ දාලා බලනවා එහෙම වෙච්චාම වෙන ප්‍රශ්නේ තමයි මේ වීඩියෝ එක දාලා බලනකොට මාව පේන්නේ නැහැ. ඔය කට්ටිය මාව පාට බලන්න පුළුවන් right? සානිත්‍යයට. ඒ නිසා මේ අනිත්‍යයට නිවැරදිව මේ ශ්‍රවණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒක ඇත්තට මමත් මේ වීඩියෝ එක ඔෆ් කරලා කරේ. මගේ රූපය දැකලා තේරුමක් නැහැ. දේශනේ හරියට ශ්‍රවණය වෙනවා. ඒක ඔෆ් කරලා. මට පොඩක් කියන්න පුළුවන්ද මේ බලන්න එහෙනම් අපි මේකට අදාළ මුලින්ම අරමුණ අවම කිරීමක් බවට පරිවර්තනය කරගමු. මම හදන්නම් ගාන. දීලා තියෙන ඔබ්ජෙක්ටිව් එක මැක්සිමයිස් convert as minimization. අපි මුලින්ම ගමු වැඩි මගේ තියෙන 68 68 අඩු කිරීම 50 18යි 68
60ට අඩු කිරීම 65ක් තුනයි 53 කියන්නේ 10 sorry 68න් අඩු කරනවා 53ක් කියන්නේ 15යි ඊළඟට 47ක් කියන්නේ 21යි බලන්න හරිද කියලා 61ක් කියන්නේ 7යි අයිමත් 61 තියෙනවා 7 බිංදුව 68ට බිංදුවයි 3යි 10යි 63 කියන්නේ 5යි ඊළඟට 55 කියන්නේ 23යි නේ sorry 13යි 13යි 50 කියන්නේ 18යි 38 20යි 53 ඊළඟට 47 සියයටයි 18යි 18ක් වෙන වචන 16නේ 16යි 35ක් තියෙන තැන 33ක් වෙනවා නේ 33 68න් අඩු වෙන්න බෑ 42 හයක් වෙන්න ඕන 26 50 කියන්නේ 18 අවසාන වේදී මාස කියන්නේ 17යි 4යි 10යි 40 කියන්නේ 28යි ගාන 40ද තියෙන 48 නේද එතන 48 මට පේන විදිහට 48 56 කියන්නේ 12 ගාන හරිද කියලා ලැබුණා අඩු කරාට පස්සේ අගයන් ටික මම අන්තිමේ කන්ෆර්ම් කරගන්න ඕන අගේම පොලිකලි 48 හරි ඒත් අපි උපරිම කිරීමේ අරමුණ අවම කිරීමක් බවට පරිවර්තනය කරගත්තා දැන් තමයි අපි අර ප්‍රශ්නේ අහන්න ඕන සීක්වල් ආර් මුලින් මේක අහන්න නැහැ අතරම සීක්වල් ආර් දැන් සාමාන්‍ය දෙයට යන්න ඒකට අපිට තියෙනවා කොලම්ස් පහක් නේ පහයි rows පහකුත් තියෙනවා requirement එක satisfy නිසා අපිට යන්න පුළුවන් row reduction එක මෙතනින් එහාට නම් ඔයාලට ගන්න හදන්න පුළුවන් වෙනවා row reduction පුළුවන් නේද ඒක ටික හදන්න දැන් මේ විදිහට ගිහිල්ලා අවසන් උත්තරය අරගෙන යන්න ඉන්ටර්ප්‍රිටේෂන් එකේදී මතක තියාගන්න ඉන්ටර්ප්‍රිටේෂන් එක ගන්නකොට මෙන්න මේ මිනිමයිසේෂන් වලට කන්වර්ට් කර ෆිගර්ස් ටික ගන්න එපා අපි මේකෙදී ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්න ඕන අපිට ගන්න දීලා තියෙන තොරතුරු අනුව මම හිතනවා ඒක ඔයාලා හැදුවොත් හොඳයි ඊටු ටික employee එක කොලම් එකක් ගන්න machine තව කොලම් එකක් ගන්න අනිත් කොලම් එකට එන්න ඕන ගන්න දීලා තියෙන output එක output එක තමයි ගන්න ඕන ඒ output එක දැන් උදාහරණයක් විදිහට අපි employee A assign කරේ දෙවෙනි machine එකට නම් output එක 65 කියලා ගන්න
ඒතර total output එක maximize කරන එක තමයි උපරිම කිරීම තමයි අරමුණ වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න maximization objective වලදී අපි transportation වලත් කිව්වා interpretation එකේදී convert කරගත්ත figures ටික නෙමෙයි ගන්නෙ original ගානේ දීලා තියෙන ටික තමයි අපි ගන්න. ඒකයි මේ විශේෂත්වය අනිත් දේවල් සාමාන්‍ය විදිහට තමයි ගාන හදාගෙන යන්න තියෙන්නේ. එන මම හිතන්නේ ඒක ඔයාලට පුළුවන් කරන්න ගැටලුවක් තිබුණත් අපි සාකච්ඡා කරමු. මම සෑහෙන ප්‍රමාණයක් කතා කළා. තව තියෙන රෝල් රිඩක්ෂන්, කොලම් රිඩක්ෂන් ගිහිල්ලා සරල රේඛා වලින් කපා හැරීම කළ ප්‍රශස්ත විසඳුම හඳුනගන්න. cost improvement එකක් සමාන කරන්න වෙයි. සමානට කිරීම අවශ්‍යතාවයක් නැති වෙයි. ඊළඟට අපි යමු හතරවෙනි අවස්ථාව බහුවිධ විසුම් සහිත අවස්ථාවක්. ඇත්තටම මම මේකේ උදාහරණයක් දාලා නැහැ. මොකද බහුවිධ විසුම් සහිත අවස්ථාවක් අපි කලින් සාකච්ඡා කළා. ඔයාලට මතකද අපි ගානකදී විසුම් අවස්ථා කීපයක් අඳුරගත්තා. මම හිතන්නේ හතරවෙනි ඉස්සෙල්ලා ප්‍රොහිබිටඩ් එකේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා ඔයාලා කිව්වා. ඒ නිසා ඒක විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකක්ද කියන එක ඔයාලට අඳුර ගන්න පුළුවන්. cost improvement දෙකක් නෙමෙයි කීපයක් වුණත් යන්න පුළුවන්. එකකින් හැමදෙස්සෙම එකක් කියලා නෙමෙයි improvement එක ප්‍රශස්ත වෙනකම්ම improvement කීප වතාවක් යන්න පුළුවන්. අපි ඒකට කියන්නේ ඇත්තටම මේ තවත් පීවර කීපයක් ඉස්සරහට යෑමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සමහර විට ඔයාලා රේඛා අඳින විදිහ අනුව එක්කෙනෙක් cost improvement එකකින් ගන්න අවසන් කරනවා. සමහරවිට තව කෙනෙක් ශූන්‍යයක් ගන්න කපා හරන විදිහ අනුව cost improvement දෙකකට යන්න සිදු වෙනවා. නමුත් අවසානයේදී එක උත්තරයක් එනවා. හොඳයි එහෙනම් මම හිතන්නේ මේ පාඩම අපිට අවසන් කරත් හැකි. මේකේ තව ගානක් තියෙනවා. මෙන්න මේ ගානත් ඔයාලා හදන්න. exercise එක නම්බර් එකක් දීලා නැහැ. workers 5 men are available to 5 different jobs. එතකොට මේක ඔයාලා සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යන්න. ඒකෙත් ඔයාලට ඉස්සමක් ලබා ගන්න පුළුවන්. ඒ එතනින් පාඩම අවසන්යි. නමුත් මට අවශ්‍යතාවයක් තියෙනවා තවත් එක කරුණක් පැහැදිලි කරන්න. ඒක තමයි මේ එකම ගානක් තුළ මේ විශේෂ අවස්ථා සියල්ලම આવොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි ඒකට යමු. අපි කලින් මම මුලින්ම සාකච්ඡා කරන්න ගත්ත ඇල්ගොරිතම් එක. ඒ තුළ ඒකට විසඳුම තියෙනවා. අපි හිතමු එකම ගානකදී maximization තියෙනවා. ප්‍රම කිරීම අරමුණක් prohibited transportation assignment තියෙනවා. තහනම් කළද කාර්යපැවරුම තියෙනවා. ඒ වගේම unbalanced situation එකකුත් තියෙනවා. සමහර බහුල අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඒකට ගැළපීමක් කරන්නේ නැහැ. ඉසුම හඳුනා ගන්න විතරයි. ඔය සියලුම විශේෂ අවස්ථා කම ගානක આવොත් අපි දැනගන්න ඕන අපි කොතනින්ද පටන් ගත යුත්තේ. right? සාමාන්‍යයෙන් අපි ගානක් හදන්නේ පේන සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමානද කියලා බලලා. නමුත් විශේෂ අවස්ථා සියල්ලම එකට එනවා නම් අපි ඊට වඩා වෙනස් විදිහකට තමයි ගාන හදින් පටන් ගන්න ඕනේ. බලන්න මේ ඇල්ගොරිතම් එක. මුලින්ම ආරම්භය. ඊට පස්සේ අපි පැවරුම් ආකෘතිය ගොඩනගනවා. ආකෘතිය ගොඩනගලා අහන පළවෙනි ක්වෙස්චන් එක තමයි C සමාන R කියන එකට කලින් උපරිම කිරීමේ අරමුණක්ද අවම කිරීමේ අරමුණක්ද කියලා. එහෙනම් මතක තියාගන්න මුලින්ම අපි අරමුණ මොකක්ද කියන එක කන්සර්න් කරන්න ඕනේ. maximization objective එකක් නම් අපිට දීලා තියෙන්නේ yes කියලා නම් උත්තරේ එන්නේ y කියලා තියෙන yes. අපි එහෙනම් අර දැන් කිව්ව ගැළපීම කරන්න ඕන මොකද්ද? convert කරගන්න ඕන minimization problem එකක් බවට. convert into the minimization problem. එහෙනම් දීලා තියෙන figures compare කරලා අපි දැන් තෝරගත්ත අර 68 වැඩි මගේ ඒ වගේ අගය තෝරගෙන සියලුම විශාලයෙන් සියලුම අගයන් ටික අඩු කරලා ඒක minimize එකක් බවට ප්‍රථමයෙන් පරිවර්තනය කරගන්න. මම මේ කතා කරන්නේ අපි පැහැදිලි කරන විශේෂ අවස්ථා සියල්ලම එකම ගානක් තුල ලැබුණොත්. ඒක ගාන කියනකොට තේරෙයි වාල්ට. ඒක prohibited උත් තියෙනවා. ඒක maximization objective එකකුත් තියෙනවා. unbalance වෙන්නත් පුළුවන් එහෙම. right. ඊළඟට ඉස්සලාම එහෙනම් කරන්න ඕනේ අරමුණ minimization වලට convert කරන්න. දැන් අහන්න balance ද unbalance කියලා. දැන් තමයි C equal R ද බලන්න. තේලි සංඛ්‍යාව තීරු සංඛ්‍යාවට සමාන නම් අන්න balance. එහෙනම් අපිට ඉස්සරහට ඉදිරි පියවරට යන්න පුළුවන්. නමුත් unbalance නම් අපි ඒකට dummy row එකක් හෝ column එකක් add කරලා balance කරගන්න.
එහෙනම් මතක තියාගන්න පටන් ගන්නෙ අරමුණෙන්. අරමුණ මිනිමයිස් වුණොත් කෙලින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟ පියවර කියන්නේ ඒක අන්බැලන්ස් එක තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන්. අන්බැලන්ස්ද එහෙනම් ඒක කන්වර්ට් කරන්න බැලන්ස් එකක් කරනවා. අරමුණ මැක්සිමයිස් කරන් ඒක මිනිමයිස් කරලා කන්වර්ට් කරලා ඊට පස්සේ තමයි අන්බැලන්ස් බැලන්ස් චෙක් කරන්නේ. හරි තේරෙනවනේ? ඒක පටන් ගන්න අරමුණෙන්. ඊට පස්සේ බැලන්ස් ද අන්බැලන්ස්. ඊට පස්සේ තමයි ප්‍රොහිබිටඩ් වලට එන්නේ. ඊට පස්සේ අපි බලනවා මේකේ තහනම් කරනද කාර්ය පැවරුම් තියනවද කියලා. තියෙන යස් කියලා આવොත් අපේ ස්ථාන හඳුනකට කැන්සල් කරන්න. යස් කියලා આવොත් අපි කරන්න ඕන close prohibited shell or shells එකක් වෙන්න පුළුවන් කීප ස්ථානයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි සාමාන්‍ය අපි අර ඉගෙන ගත්ත ක්‍රියාවලියට යන්නේ row reduction, column reduction සහ check the optimal. අන්න row reduction වලට යනවා, column reduction වලට යනවා. ඔප්ටිමල්ද කියලා අහනවා. ඔයාලා දන්නවා අහන විදිය සරල රේඛාවකින් කපා හැරීම හරහා ඊට පස්සේ නැත වුණොත් අපි ඉම්ප්‍රූව් කරනවා. ඒකත් ඔයාලා දන්නවා. ඊට පස්සේ තමයි අපිට ප්‍රොසෙස් ලැබුණාන් පස්සේ yes කියලා આવොත් තමයි සොලියුෂන් එක ඉන්ටර්ප්‍රිට් කරලා අවසන් කරන්නේ. එහෙනම් මෙතන තියෙන ඇල්ගොරිතම් එක මේ සියලුම විශේෂ අවස්ථා අතර මෙතන බහුවිධ විසුමක් කියන එක මේ ඇල්ගොරිතම් එකට පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. identify the solution කියන එක තුළ ඔයාලට එකම විසඳුම ලැබෙන අවස්ථා කීපයක් තිබුණොත් අන්න එතනදී ස්මතු කරලා පෙන්වන්න පුළුවන් මේක බහුවිධ විසුමක් කියන එක. එහෙම නැත්නම් ගැළපීම් කිරීමේ අවශ්‍යතාවයක් බහුවිධ විසුමක ඇති වෙන්නේ නැහැ. ගැළපීම් කරන්න ඕන ඒව ටික මේකේ සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ ගානක් නැත්නම් සියලුම දේවල් අන්තර්ගත ගානක් තුළ අපි පටන් ගන්න ඔබ්ජෙක්ටිව් එකෙන් ඒක කන්වර්ට් කරලා මිනිමයිසේෂන් එකකට බැලන්ස් ගන්න බැලන්ස් බලලා ප්‍රොහිබිටඩ් තිබුණොත් කැන්සල් කරලා සාමාන්‍ය ක්‍රමවේද එතනින් පස්සේ ඇප්ලයි කරා. ඉතින් මම මුලින්ම මේක පැහැදිලි කරා නම් ඔයාලට ඇත්තටම මේක සංකීර්ණයි. දැන් ඔයාලා මේක යමක් දන්නවා, මූලික ඇල්ගොරිතම් එක ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඔයාලට මතක තියාගන්න ඉස්සරහ තියෙන්නේ. එවැනි ගානක් තිබුණොත් ඔයාලට මේක සම්පූර්ණයෙන් මේ ක්‍රමය තුල කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය නම් මම මේ දේශන අවසන් කරන කාලෙදී නැවත සාරාංශගත මම කරපු මාතෘකාව ගැන කතා කරනවා. එතනදී අපි ගානක් අරගෙන මේ සියලු විශේෂ ආස්වාසයට ගානක් අරගෙන කොහොමද ඉස්සන්නේ කියලා බලමු. මම හිතන දැනට ඉගෙන අවධානය යොමු කිරීම අවශ්‍ය නැහැ. ඔයාලට ගණන් හොයාගෙන හදන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. එකම ක්‍රමවේදය තමයි මේ පියවරෙන් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් අසයින්මන්ට් මොඩල් කියන පාඩම අවසන් කරමු. මේක තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන ලේසිම මාතෘකාව. අපි ඊළඟට යමු. තවත් පැය භාගයක් කාලයක් තියෙනවා. ඊළඟ මාතෘකාවට යමු. මම ඊළඟට තෝරගන්නවා. ඔය ප්‍රශ්නයක් අහන්න බලමු මොකද්ද? මල්ටිපල් ඔප්ටිමල් සොලියුෂන් આવොත් ඔක්කොම හදලා පෙන්නනවා. හදන්න දෙයක් නැහැ අත්‍තරම. ඉන්ටර්ප්‍රිටේෂන් එක විතරයි කරන්න තියෙන්නේ. මල්ටිපල් ඔප්ටිමල් සොලියුෂන්ස් આવොත් විශේෂ අවස්ථා කියන්නේ විවිධ විසඳුම් අවස්ථා කීපයක් තියෙනවා කියන කලතරමින් දෙකක්වත් පෙන්නන්න. ගානේ සමානට අහලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඔයාලට හිතනවා නම් මේ උත්තර එක්තරා දෙකක් එනවා මුළු වියදම හරි ලාභය හරි වෙනසක් නැහැ කියලා. දැන් උපරිම කිරීම අරමුණක මල්ටිපල් ඔප්ෂන් තියෙන්න පුළුවන්. හැමතිස්සෙම අවම කිරීමක් තුළ විතරක් නෙමෙයි. ඒ නිසා මේ අඩුතරමින් අවස්ථා දෙකක්වත් පිළිතුරු ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ එක විදිහකට තවත් විදිහකට පැවරුම් කරන ආකාරය. හැබැයි මුළු වියදම හරි කාලය හරි මොකක් හරි අපි හොයාගන්න එකේ වෙනසක් වෙන්න බෑ. වෙනස වෙන්නේ පැවරුම සිදු කරන ආකාරය තුළ පමණයි. හොඳයි. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. මේ මාතෘකාව මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ මාතෘකාව වශයෙන් තෝරගන්නේ ජාල සටහන් විශ්ලේෂණ. network model. මම හිතන්නේ මේ handout එක තාම ලැබිලා නැහැ. මම මේක මූලික දෙයක් කතා කරලා අපි මම අප්ලෝඩ් කරන්න කියන්නම්. ඊළඟ දවසේ අපිට දේශනාව තුළ මේක ගැන කතා කරන්න පුළුවන්. මුලින් පොඩි පැහැදිලි කිරීමක් කළොත් network models මේක තාමත් වැදගත් මාතෘකාවක්. ප්‍රධාන වශයෙන්ම මේ ජාල සටහන් විශ්ලේෂණය අපි භාවිත කරන්නේ ව්‍යාපෘති පිළිබඳ තීරණ ගන්න. මම මෙතන ඔයාලට දකින්න ව්‍යාපෘති කීපයකට උදාහරණ ඉමේජස් කීපයක් දාලා තියෙනවා. ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් කිව්වහම බොහෝ දෙනෙක්ගේ මතකයට එන්නේ
කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක්. බොහොමයක් මම උදාහරණ දාලා තින්නේ ඒ වගේ දේවල්. නමුත් එක ඉමේජ් එකක් තියෙනවා පරිගණක කීපයක් තියෙනවා. ඒකත් ව්‍යාපෘතියක්. යම් ආයතනයක සමස්ත ක්‍රියාවලිය පරිගණකගත කරනවා නම් ගබඩාවක් තියෙනවා ඒ සේවක යොදාගෙන තමයි ගබඩාවේ භාණ්ඩ තෝරා ගැනීම කරන්නේ. නමුත් ලෝකයේ අද ගබඩා තියෙනවා සියලුම කම්පියුටර් සිස්ටම් එකක් තියෙනවා. අපිට අවශ්‍ය භාණ්ඩ ටිකවට පස්සේ ඉබේම ඔටෝමැටිකලි fully automated රොබෝට්ස්ලා තමයි සියලු භාණ්ඩ තෝරගෙන ඉතාමත් කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් ලබා දීම කරන්නේ. ඒ නිසා මිනිස්සු ඒකට ඉන්වෝල්ව් වෙන්නෙම නැහැ. ඉන්වෝල්ව් වෙන්නේ ඒ ඇනෝම ගන්න එක පුද්ගලෙක් ඉන්නවා. එයා අරගෙන සිස්ටම් එකට තොරතුරු ටික එන්ටර් කරන මෙන්න මේ භාණ්ඩ වලින් මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඉතාමත් කෙටි කාලයක් තුළ සියලු දේවල් තෝරා ගැනීම සිදු කරන්නේ fully automated නැත්නම් ස්වයංක්‍රීය ක්‍රමයකින්. ඒකත් එක ව්‍යාපෘතියක්. අපි යම් කිසි ආයතනයක් සම්පූර්ණව පරිගණකගත කරනවා නම් ඒක ව්‍යාපෘතියක්. ඒ නිසා බිල්ඩින් එකක් ඩෑම් එකක් හදන එක විතරක්ම ව්‍යාපෘතියක් විදිහට සලකන්න බෑ. ව්‍යාපෘති පිළිබඳ ප්‍රශස්ත තීරණ ගන්න තමයි මේ ශිල්ප ක්‍රමයේ වඩා ඉවහල් වෙන්නේ. ව්‍යාපෘති කියන කවුරුත් දන්න ඕනම ව්‍යාපෘතියක තියෙනවා කාර්යයන් රාශියක්. දේවාල උපාදී සම්පූර්ණ කරනවා කියන එකත් එක ප්‍රොජෙක්ට් එකක්. ඒක ව්‍යාපෘතියක්. ඊට දාලා කාර්යයන් තියෙනවා. අවුරුදු 3කට දාලා විෂයන් අඩුතරමින් 18ක් වගේ ප්‍රමාණයක් ඔයාලා අධ්‍යයනය කරනවා. මේ 18ක් 15ක් අධ්‍යයනය කරනවා. ඒකට එක එක විෂයට දාලා මාතෘකා රාශියක් තියෙනවා. එතකොට ඒ ඕනම ව්‍යාපෘතියක් තුළ අපි කළ යුතු කාර්ය රාශියක් තියෙනවා. අනාගතයේ මේ උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධියක් කරනවා. MBA ඩිග්‍රී එකක් කරනවා නම් ඒකත් ව්‍යාපෘතියක්. අනාගතයේ ගයක් හදන්න යනවා නම් ඔයාලා Tamanටම ගයක් හදා ගන්න යනවා නම් ඒකත් ව්‍යාපෘතියක්. ඒ නිසා ව්‍යාපෘති පිළිබඳව ප්‍රශස්ත තීරණ ගන්න තමයි අපි මේ ශිල්ප ක්‍රමයේ කතා කරන්නේ. එතකොට මෙතනදී අපිට වැදගත්ම කාරණයක් තමයි මොකක්ද මේ network model කියන්නේ? The graphical display of series of the project that contains both activities and events. යම් ව්‍යාපෘතියකට දාල කාර්යයන් සහ සිද්ධි ප්‍රස්තාරිකව නිරූපණය කරන ආකෘතියක් තමයි ජාල සටහන කියලා කියන්නේ. යම් ව්‍යාපෘතියකට දාල කාර්යයන් සහ සිද්ධි අන්කන ඕනම ව්‍යාපෘතියක කාර්යයන් තියෙනවා. දැන් අනාගතයේ නිවසක් ඉදි කරන්න යනවා කියලා හිතන්න. මුලින්ම තමන්ට ඉඩමක් තියෙනවා නැත්නම් මිලදී ගන්නවා. ප්ලෑන් එකක් හද ගන්නවා. ඒකට අනුව ෆවුන්ඩේෂන් එක දානවා. ඊට පස්සේ බිත්ති බැඳීම් කරනවා. ඊට පස්සේ අවශ්‍ය රෝහල් සකස් කර ගන්නවා. බාලි ගහනවා. ඉන්ටීරියර් ඩිසයින් ඔය විදිහට තමයි ඒකේ කාර්යයන් අපි හඳුනගන්නේ. අපිට බිත්ති බඳින්න නැතුව වහල ගහන්න බෑ. අත්තිවාරම නැතුව බිත්ති බඳින්නත් බෑ. ප්ලෑන් එක නැතුව එකක්වත් කරන්න බෑ. මොකද ප්ලෑන් එක නැතුව වැඩක් කරන්න පුළුවන්. නමුත් ප්ලෑන් එකක් නැතුව කරොත් කිසි පිළිවෙලක් නැහැ. ඒ නිසා යම්කිසි සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන. ඒ ඉඩ ප්‍රමාණය උපරිම විදිහට අපි ප්‍රයෝජන ගන්න ආකාරයට සහ අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට අපි නිවස ඇතුළ සැලසුම් කරගන්න. එතකොට ඒ ව්‍යාපෘතියක ඒවා තමයි කාර්යයන්. මෙන්න මේ කාර්යයන් අපි ප්‍රස්තාරිකව නිරූපණය කරනවා. ඕනම ව්‍යාපෘතියක තියෙනවා ආරම්භක අවස්ථාවක්. ඊට අවසාන අවස්ථාවක්. අපි ඒක තමයි සිද්ධියක් කියලා කියන්නේ. අපි උදේ 8ට දේශනේ පටන් ගත්තා. උදේ 8ට දේශනේ පටන් ගත්තා. ඒක සිද්ධියක්. අපි දේශනේ 12 මාරට ඉවර කරනවා. ඒක තව සිද්ධියක්. බයිරේවා මම 12 මාරණකම් කරන්නේ නැහැ. 12ට ඉවරයි. මම උදාහරණයක් ගත්තේ. අපි පටන් ගත්තේ 8ට අපි 12ට ඉවර කරනවා. ඒක සිද්ධියක්. ඒතොර එන සිද්ධි ඕනම ව්‍යාපෘතියක සිද්ධි තියෙනවා. කාර්යයන් තියෙනවා. මේ සිද්ධි සහ කාර්යයන් ප්‍රස්තාරිකව නිරූපණය කරාම අපි ඒක හඳුන්වන්නේ ජාල සටහනක් විදියට. නෙට්වර්ක් එකක්. කලින් ස්ලයිඩ් එකේ දැක්කා පාලින් තියෙන නෙට්වර්ක් මම කීපයක් හඳලා. right? මේ විදිහට තමයි නෙට්වර්ක් එකක් අපි හඳින්නේ. මම ඒ හඳින විදිය ඒක ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න. ඒක අතිශයින් වැදගත්. මොකද මේ පාඩමේ වඩාත්ම වැදගත් කොටස තමයි නිවැරදිව ජාල සටහනක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා.
මේ ජාල සටහනක් නැත්නම් ජාල සටහන විශ්ලේෂණය කියන එක තුල අපිට අපේක්ෂිත අරමුණු කීපයක් තියෙනවා. objective of the network analysis. සැලසුම් කිරීමට පහසුවක් ලබා දෙනවා. ඒ කියන්නේ සමස්ත ව්‍යාපෘතිය minimization of maintenance times and cost අපිට අවම කරගන්න පුළුවන් මේන්ටනන්ස් වලට යන කාලය සහ පිරිවැය ඩිලේ ප්‍රමාද වීම අවම කරවා ගන්න පුළුවන් රිඩක්ෂන් ටයිම් යන කාලය අවම කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ජාල සටහන් විශ්ලේෂණය තුළ ඒ සඳහා යන පිරිවැය අවම කරගන්න ඒ සඳහා තමයි මේ ශිල්පක්‍රමය අපි උපයෝග කරගන්න විශේෂයෙන්ම මේ ශිල්පක්‍රමය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කරන්න ගතවන කාලය entire project completion time අපිට හඳුනා ගන්න පුළුවන් අවදි කාර්යයන් critical activities non critical activities right අපිට හඳුනා ගන්න පුළුවන් එක එක කාර්යයන් කොච්චර ප්‍රමාද කරන්න පුළුවන්ද කියන එක අපි කියනවා total float free float මුළු සිතිල කාලය සහ නිදහස් සිතිල කාලය අපිට හොයාගන්න හැකියි ඒ විතරක් නෙමෙයි අපිට මේ ජාල සටහන් විශ්ලේෂණ ශිල්පක්‍රමය තුළ සම්භාවිතාවය ගණනය කරන්න පුළුවන්. අපි ක්‍රම දෙකකට යනවා. techniques for network analysis. ජාල සටහන් විශ්ලේෂණයේදී ප්‍රධාන ශිල්පක්‍රම දෙකක් කෙරෙහි අවධානය යොමු කරන එකක් තමයි CPM critical path method එක. සිංහලෙන් කියන්නේ අවදි මාර්ග ක්‍රමය. මොකද අවදි මාර්ගය කියලා කියන්නේ? යම් කාර්යයක් නැත්නම් ව්‍යාපෘතියක් අපිට ඉටු කරන්න තියෙන ලේසිම පහසුම මාර්ගය තමයි අවදි මාර්ගය. ඔයාලට විශ්වවිද්‍යාලේ ඉඳලා ගෙදරට යනවා නම් ඔයාලා යන්න ඕන අවදි මාර්ගය තුල. ඉක්මනින් යන්න පුළුවන් කෙටි කාලයක් තුල යන්න. සමහර අය නම් කැමති නැහැ අවදි මාර්ගය යන්න. දිගු කාලයක් වෙලාවක් කරගෙන තමයි යන්න උත්සාහ කරන්නේ. කොහොමද අපි මේ පාඩම තුල කතා කරන්නේ කොහොමද අවදි මාර්ගය තුල ගමන් කරන්නේ. ඊළඟ දෙවෙනි ශිල්පක්‍රමයේ PERT method එක. Project Evaluation and Review Technique. ව්‍යාපෘති ඇගීමේ හා විමර්ශන ශිල්පක්‍රමය කියලා. මේක ඉතාමත් වැදගත්. මම මේ දෙක තුළ මේ දෙකේ තියෙන වෙනස පස්සේ පැහැදිලි කරන්න. අපි එකිනෙක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. PERT method එක තුළ තමයි අත්‍තරම probability කියන එක සම්භාවිතාවය ගණනය කරනවා. ස්ටැට් වල ඉගෙන ගන්නවා. ජයසුරස කලින් සාකච්ඡා කරලා තියෙනවා probability සම්භාවිතාවය. ඒතර සම්භාවිතාවය අපිට ගණනය කරන්න පුළුවන් ව්‍යාපෘතිය යම් දින ගණනකින් මාස ගණනකින් නිම කිරීමේ සම්භාවිතාවය. 100 කීයද කියන එක අපිට ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. මම මේ සියල්ල සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ පාඩමේ අවසානයේදී අපිට ප්‍රොජෙක්ට් ක්‍රෑෂින් වලට යන්න පුළුවන් ව්‍යාපෘති කඩිනම් කිරීම. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් කළේ අවුරුදු 25ක කාලයක් තුළ නිම කරන්න. නමුත් මේ ව්‍යාපෘතිය කඩිනම් කරා ඊට පස්සෙ අවුරුදු 6කින් අවසන් කළා. කොහොමද කළේ? ඒ කෙටි කාලයක් තුළ ව්‍යාපෘතිය කොහොමද අවසන් කළේ? කළේ ඇත්තටම අපි කරපු ආකාරය තමයි කඩිනම් කිරීම කියලා හඳුන්වන්නේ. මම කරන විදිහ පැහැදිලි කරන්න. ප්‍රොජෙක්ට් ක්‍රෑෂින් කොහොමද කඩිනම් කරන්නේ? කඩිනම් කිරීමකදී පිරිවැය වැඩි වෙනවා. නමුත් අපි උත්සාහ කරනවා වැඩි වෙන පිරිවැය හැකියතාක් අවම වෙන විදිහට කෙටි කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කරන්න. ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු පියවරෙන් පියවර ඉස්සරහට යමු. මේ ජාල සටහන් විශ්ලේෂණයේ මාතෘකාවේදී වැදගත්ම කොටස තමයි මේ ජාල සටහනක් නිර්මාණය කරන්නේ. නිර්මාණය කරන්න යනකොට අපි භාවිත කරන බේසික් network terminology කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි activity කියන එක. සිංහලෙන් කියන අපි කාර්ය. ඕනම මම කියන්නේ ව්‍යාපෘතියක කාර්යයක් තියෙනවා. දැන් ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්නවා කියන්නේ ඒක ව්‍යාපෘතියක් වුණොත් සමහර අය නම් ව්‍යාපෘතියක් වගේ දැනෙන්නේ නැහැ. ඒකනේ වැඩිපුර මේකට දායකත්වයක් දක්වන්නේ නැත්තේ. නමුත් 33 දෙනෙක් ඉන්නවා ඍජුවම මෙතන සම්බන්ධ වෙලා එයාට අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඩිග්‍රී ඉක්මනින් කම්ප්ලීට් කරගන්න දැනුමක් සහිතව. ඒ නිසා ඒ කාර්යයන් තුළ කළ යුතු ඒ ව්‍යාපෘතිය තුළ කළ යුතු කාර්යයන් තියෙනවා. first year pass වෙන්න ඕන, second year exams pass වෙන්න ඕන, third year pass වෙන්න ඕන. නේද? ඊට අමතරව තමන් අපේක්ෂා කරන first class එකකට යන්න, second upper එකක් ගන්න. ඒ තුළ මහන්සිලා වැඩ කරන්න ඕන, ගොඩක් අභ්‍යාස කරන්න ඕන, ගණන් හදන්න ඕන, පාඩම් කරන්න ඕන, පොත්පත් කියවන්න ඕන. ගොඩක් කාර්යයන් තියෙනවා. එතකොට මේ කාර්ය කියන එක නිරූපණය කරන්න අපි භාවිත කරනවා ජාල සටහන් විශ්ලේෂණයේ ඊතලයක්.
ඊතලයක්. A task මොකද කාර්යයක් කියලා කියන්නේ? A task which takes time and resources. කාර්යයක් කියලා කියන්නේ මුදල් සහ සම්පත් නැත්නම් කාලය වැවෙන දෙයක්. නේද? ඔබ උදේ 8 ඉඳලා දවල් 12 දක්වා මේ පාඩමට සම්බන්ධ වෙනවා කියන්නේ එක කාර්යයක් වනිෂ්ඨ කරමින් ඉන්නේ. ඒකට සම්පත් වැය වෙනවා. කාලය වැය වෙනවා. The tasks which takes time and resources. අපි ගොඩනැගිලි කිරීම ව්‍යාපෘතියක් ගත්තොත් බිල්බෝඩ් පිටි බැඳීම ඒකට සම්පත් අවශ්‍යයි. ඒකට කාලයක් යනවා. ෆවුන්ඩේෂන් එක දානකට සම්පත් අවශ්‍ය කාලයක් යනවා. එහෙනම් ඒක එවැනි දෙයක් තමයි කාර්යයක් කියන්නේ. මේ කාර්ය නිරූපණය කරන්න අපි භාවිත කරන ඊතලයක්. ඊතලයේ කොටස් දෙකයි, ටේල් එක තියෙනවා, හෙඩ් එක තියෙනවා. ඊතලයේ පැත්ත තමයි හෙඩ් එක විදිහට ගන්න, අනිත් පැත්ත තමයි ටේල් එක. ටේල් එකෙන් represent කරන්නේ task begin, කාර්ය ආරම්භ කිරීම. හෙඩ් එකෙන් නිරූපණය කරන්නේ task end. දැන් අපේ කාර්යය දැන් end එකට අවිල්ලා තියෙනවා. තව ටික වෙලාවකින් අපි මේ කරන කාර්යය අවසන් වෙනවා. end එකට කිට්ටු එකට එන්නේ. පැය කාලක් තියෙනවා. right? සමහර වෙලාව බලබලා ඉන්නේ මේ ඉවර වෙන්න කියලාද කියලා. ඊළඟට දෙවෙනි එක තමයි ඉවෙන්ට්. මම කිව්වා ඉස්සෙල්ලා ව්‍යාපෘතියක සිද්ධි තියෙනවා. ඉවෙන්ට් එකක් කියන්නේ සිද්ධියක්. මේකට නෝඩ් කියලා වචනේ දාන්න ගන්න. NODE නෝඩ්. මොකක්ද ඉවෙන්ට් එකක් කියලා කිව්වා? මම ඉස්සෙල්ලා කිව්වා. යම් දෙයක් ආරම්භ කිරීම ඉවෙන්ට් එකක්. යම් දෙයක් අවසන් කිරීම ඉවෙන්ට් එකක්. අපි අද 8ට ලෙක්චර් එක පටන් ගත්ත එක ඉවෙන්ට් එකක්. අපි 12ට අවසන් කරන එක තව ඉවෙන්ට් එකක්. ඉස්සරහට එක තියෙනවා. තව විනාඩි 10ක් 12ක් තියෙනවා. A point in time that marks the beginning or ending of activity. ඕනෑම කාර්යයක ආරම්භය අවසානය තමයි අපි ඉවෙන්ට් එකක් කියන්නේ. ආරම්භ කරන මොහොතත් ඉවෙන්ට් එකක්, අවසන් කරන මොහොතත් ඉවෙන්ට් එකක්. ඔයාලා උපාධිය කරන්න පටන් ගත්ත මොහොතේ ඉවෙන්ට් එකක්. ඔයාලා උපාධිය කම්ප්ලීට් කරලා BMICH එකේ දවසක සහතිකයේ දෙමාපියන් ඉදිරියට ගන්න එක තව ඉවෙන්ට් එකක්. ඒ කවද්ද ඉවෙන්ට් එක කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ performance අනුව සහ විභාග පැවැත්වෙන තත්ත්වයට එක්ක. විභාග පැවැත්වුවාට වැඩක් නැහැ. ඔයාලගේ කාර්ය සාධනය නැත්නම් performance නැත්නම් තමන් අපේක්ෂිත කාලය තුළ ඒ ඉවෙන්ට් එක දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා continuously මේකට involve වෙන්න ඕන. මේ ඉගෙන ගන්න ඒවට මේ part time නැහැ. සමහර අය කියනවා part time කරනවා කියලා. study වල part time නෑ. study should be the full time. අනිවාර්යයෙන් මේක full time තමයි. ඒත් ඉවෙන්ට් එක අපි දැක්කත් ඒකේ අපි circle එකක් වලින් තමයි ඉවෙන්ට් එක represent කරන්නේ. රවුම. right? ඒ රවුම අපි node කියලා හඳුන්වනවා English වලින්. There are two type of nodes. nodes වල දෙකක් තියෙනවා. එකක් තමයි tail node, head node. අපි දන්නවා ඊතලයේ කොටස් දෙකයි. ඒ නිසා ඒකට සම්බන්ධ වෙනවා. ඕනම කාර්යයක ආරම්භයක් අවසානයක් තියෙන නිසා tail node එකකින් කියන්නේ starting point of activity. කාර්ය ආරම්භ කිරීම අපි දේශනේ පටන් ගත්තා. already දැන් ඒක ඉවරයි. පටන් ගැනීම අවස්ථාවේ සිද්ධ ඉවරයි. ඒක ඉතිහාසයට ගිහිලා තියෙන්නේ. head node එක තාම ඉවර නැහැ. ඒක තමයි finishing point of that. තව විනාඩි කිහිපයකින් අපි ඒ සිද්ධියට ළඟා වෙනවා. right? ඔය සියලු දේවල් අපි කතා කරගෙන යනකොට තවත් ඔයාලට දැන් කලින් අපිට දැනුණා හොඳට මතකයට ආපු වචනයක් තියෙනවා. මොකද්ද? dummy activity. දැන් අපි මතක ඇති transportation එකක් unbalanced නම් balance කරන dummy එකක් ඉක්තු කරා. assignment model එක unbalanced නම් ඒක balance කරන dummy එකක් දැම්මා. ඒ වගේ මෙතනදී මේ dummies activity අපි use කරනවා network diagram එක හරියට rules and regulation වලට අදින්න. dummy එකක් කෙනෙක් කවුරුත් දන්නවා. දැන් ඔයාලා shopping යනකොට showrooms වල ඉස්සරහා dummies තියෙනවා නේද? සාරි අඳලා ඇඳුම් අඳලා නේද? actual කෙනෙක් මේක සත්‍ය කාන්තාවක් නෙමෙයි. ඒක dummy එකක්. කෙනෙක් අල්ලලා බැලුවත් මේ කිසිදු ප්‍රචාරයක් දක්වන්නේ නැහැ. මොකද dummy කියන්නේ not time consuming, not resource consuming. අපි ඉස්සෙල්ලා කිව්වා ඕනම කාර්යයක් සම්පත් සහ කාලය අවශ්‍ය වෙනවා ඒ කාර්යය ඉටු කරන්න. නමුත් dummy එකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. This is an imaginary activity which does not consume time or resources. මේක අපි උපකල්පනය කළ කාර්යයක් විතරයි. අපි මනසින් හිතාගත්ත කාර්යයක් විතරයි. මේ සත්‍ය වශයෙන්ම සම්පත් සහ කාලය භාවිත කරන එකක් නෙමෙයි.
it is used mainly to show preceding logic of the network. අපි network එකක් නියමිත rules and regulations වලට logically එක අඳිනකොට ඒ ඇඳීමේ අවශ්‍යතාවය සඳහා සමහර වෙලාවකදී අපිට dummy එකක් භාවිත කරන්න වෙනවා. දැන් කලින් assignment module වල අපි create කරා dummy customer කෙනෙක්. ඇත්තටම එහෙම customer කෙනෙක් නැහැ. මොකද caps 6ක් තිබුණා. නමුත් customers පහ හිටියේ අපි dummy එකක් create කරා. අන්න ඒ වගේම තමයි මෙතන අපි කාර්යයක් අලුතින් create කරගන්නවා. එයා අපි නම් කරනවා dummy. මේ dummy activity එක represent කරන්න අපි භාවිත කරන්නේ dotted line arrow එකක්. කඩ ඉරි සහිත ඉතලයක්. right? කඩ ඉරි සහිත ඉතලයක්. එහෙනම් පැහැදිලි ඕනම ව්‍යාපෘතියක කාර්යයන් තියෙනවා. නිරූපණය කරන්න ඉතලයක් භාවිත කරනවා. කාර්යයේ අදාළව ටේල් එකයි හෙඩ් එකයි තියෙනවා ඊතලයක. ටේල් එකෙන් කියන්නේ කාර්ය ආරම්භය, හෙඩ් එකෙන් කියන්නේ කාර්ය අවසානය. ඕනෑම කාර්යයක ආරම්භක ස්ථානයක් තියෙනවා, අවසාන ස්ථානයක් තියෙනවා. ඒ සඳහා අපි ඉවෙන්ට් එකක් කියලා හඳුන්වනවා. ඉවෙන්ට් එකේ අපි සර්කල් එකක් යූස් කරන්නේ node starting node එකයි finishing node එකයි. ඊළඟට dummy activity අනුව්‍යාජ කාර්යයන් කියලා සිංහලෙන් කියන්නේ අනුව්‍යාජ කියලා කියන්නේ සම්පත් සහ කාලය උපයෝගී කර නොගන්නා කාර්යයන් ජානස්රහ නිවැරදිව අඳින්න භාවිත කරන දෙයක් විදිහට තමයි අපි සැලකන්නේ. අපි ඊළඟට කතා කරමු rules of drawing network. ජාල සටහනක් නිර්මාණය කිරීමේදී භාවිත කරන නීති රීති. නීති රීති කීපයක් තියෙනවා. මේක ඉතාමත් වැදගත් දෙයක්. වැදගත් කියන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස තමයි නිවැරදිව ජාල සටහන නිර්මාණය කිරීම. ජාල සටහන වැරදුනා කියන්නේ ඉදිරි අපි ගන්න සියලු තීරණ වර්ධිනවා. අපි ගන්න සියලු තීරණ වර්ධිනවා. මේ ජාල සටහන පදනම් කරගෙන තමයි ව්‍යාපෘතිය පිළිබඳ සියලුම තීරණ ගන්න. ඒ නිසා ඔබට ප්‍රශස්ත තීරණ ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පැහැදිලිව නිවැරදිව ජාල සටහන ඇඳීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේක තමයි මේ පාඩමේ හරය. මේක හරි ලේසි. හරි Tamanට මේ rules and regulations ටික හරියට අධ්‍යයනය කළොත් පාස්වෙන්ම මේක නිර්මාණය කරන්න පුළුවන්. අපි පළවෙනි පේල් බලමු. In network diagram, arrows represent activities and circle that the nodes represent the event. අපි යාල සටහනක් කියන්නේ සරල දෙයක් කියන්නේ අපි කලින් කතා කළා. arrow එකක් තුලින් පෙන්නන්නේ කාර්යයන්. circle එකක් තුලින් පෙන්නන්නේ events. දැන් පටල ගන්න පාට මතක ඇති operations management වලදී අපි layout planning පිළිවෙත සැලසුම් කරන්නේ මාතෘකාව යටතේ පිළිවෙත වර්ග 3ක් ගැන ප්‍රධාන වශයෙන් කතා කළානේ. මොනවාද? facilities layout, පහසුකම් පිළිවෙත, දැන් ඒවා මතක ගන්න නැහැ. නිෂ්පාදන පිළිවෙතයන්, production layout, service layout. නිෂ්පාදන පිළිවෙත යටතේ product layout, process layout, fixed portion layout, then hybrid layout. ඔය විදිහට අපි විවිධ පිළිවෙත වර්ග ගැන කතා කළා. ඒක එකක් තමයි product layout කියන්නේ. නිෂ්පාදිත පිළිවෙත. අපි එතෙන්දී කතා කළා විශේෂයෙන්ම එකලස් පෙළි තුලනය කියලා මාතෘකාවක්. assembly line balancing. එකලස් පෙළි තුලනයේදී අපි ඩයග්‍රෑම් එකක් ගන්න preceding diagram කියලා. ප්‍රමුඛතා සටහන. ඒකෙදිත් අපි භාවිත කළේ circle එකයි arrow එකයි. මම ඒක මතක් කරේ මොකද බොහෝ දෙනෙක් ඕක පටල ගන්නවා. දැන් ඔයාලට මේ විෂයන් දෙක වර්ෂ දෙකක තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් සමහර business administration degree එකේ ඔය විෂයන් දෙකම එකම මොහොතේ තිබෙනවා. right? එතකොට සමහර අය බොහෝට වරද්ද ගත්තා. preceding diagram එක කියන්නේ ප්‍රමුඛතා සටහන අඳින විදිහට නෙමෙයි network diagram එක අඳින්නේ. network diagram එකේදී circle එක represent කරන්නේ event එකක්. arrow එක represent කරන්නේ කාර්යයක්, task එකක් නැත්නම් activity එකක්. නමුත් operations management වල අපි දැක්කා එතනදී circle එක represent කරේ කාර්යයන්, tasks. arrow එක represent කරේ ඊට වඩා වෙනස් දෙයක්. performance of tasks. කාර්ය ඉදිරීම නැත්නම් නිම කිරීම. ඒ නිසා හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් අපි කතා කරන network එක නිසා ඒක අදාළ හරියට තේරුම් ගන්න එහෙනම් network එකේ arrow එකෙන් represent කරන්නේ activity එකක් නැත්නම් task එකක්. circle එකෙන් represent කරන්නේ event එකක්. ඒතකොට මේ arrow එක අඳිනකොට අනිවාර්යයෙන්ම straight line අඳින්න ඕන. කලින් අපි කියලා තියෙනවා
ඔපරේෂන් මෑනුවලත් ඒ කියන එහෙම තමයි කළේ. අර වගේ ස්ට්‍රේට් ලයින් සරල රේඛාවක් විදිහට ස්නේක් ලයින් නෙමෙයි නයි වගේ අදින්න බෑ. ඊළඟට length of the arrow not significance. ඒකේ දුර දිග කෙටිද දිග එකක්ද කියන එක ඒක අදාළ වෙන්නේ නැහැ. තමන්ට කැමති ප්‍රමාණයෙන් අඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම arrows forward process වෙනවා. ඉදිරි දෙසට ගමන් කරන විදිහට අඳින්න. ඒක තමයි පළවෙනි රූල් එක. දෙවෙනි එක only one point starting event and only one point finishing event. ඕනම ධ්‍යාන සටහනක එක ආරම්භක සිද්ධියයි දකින්න පුළුවන්. එක අවසන් සිද්ධියයි දකින්න පුළුවන්. ඕනම ධ්‍යාන සටහනක එක ආරම්භක සිද්ධියයි එක අවසන් සිද්ධියයි. අපි පොඩ්ඩක් කියොත් කලින් ඉමේජ් එකකට ඔයාලට දකින්න පුළුවන්. මෙන්න මෙතන මේ පළවෙනි රෝස් පාටෙන් තියෙන කණිල් පාටෙන් තියෙන හරි ස්ටාර්ට් කියලා තියෙනවා ෆිනිෂින් කියලා තියෙනවා. එක මෙතන අපි අතරම සර්කල් එකක් නෙමෙයි නමුත් සර්කල් එකකින් තමයි බොහෝ දෙයක් පෙන්වන්න කරන්නේ. ස්ටාර්ටින් එක ඉවෙන්ට් එක ෆිනිෂින් එක ඉවෙන්ට් එක. එහෙම නැතුව යාන සටහනක ආරම්භක තැන් කීපයක් තියෙන්න බෑ. අවසන් තැන් කීපයක් තියෙන්න බෑ. එක තැනකින් එක පටන් ගන්න එක සිද්ධියයි තියෙන්නේ. අවසන් කරන තව එක සිද්ධියයි. Each activity should have the tail event and the head event. Note that many activities may use the same tail event and many may use the same head event. අපහරි කරනවා. අපි ඕනම කාර්යයක් පටන් ගන්නකොට ඉවෙන්ට් එකකින් පටන් ගන්නවා. ආරම්භක සිද්ධිය. ඒක තව සිද්ධියකින් අවසන් වෙනවා. ඒක තමයි අපි tail event and head event කියලා කියන්නේ. හැබැයි එක සිද්ධියකින් කාර්යයන් කීපයක් පටන් ගන්න පුළුවන්. ඒ උදාහරණ විදිහට මෙතන ටේල් ඉවෙන්ට් එකකින් අපි කාර්යයන් කීපයක් පටන් ගන්න දින ඉඳලා වලින් කියන කාර්යයන් හැබැයි ඒවා අවසන් කරලා තියෙන තවත් සර්කල් තුනකින් තවත් සිද්ධි තුනකින් ඒක හරි ඒ වගේම අපි වෙනම සිද්ධි තුනකින් පටන් ගන්න කාර්යයන් තුනක් තවත් එකම සිද්ධියකින් අවසන් කරලා තියෙනවා ඒකත් හරි පොඩි පැහැදිලි කිරීමක් කළොත් මේ තුන්වෙනි රූල් එකට අදාළව ඕනම ධ්‍යාන සටහනක් අපි නිර්මාණය කරනකොට අනිවාර්යෙන්ම ඇක්ටිවිටි අදාළ ආරම්භක සිද්ධියක් තියෙනවා. right? එතනින් තමයි අපි කාර්ය පටන් ගන්නෙ. ඒ කාර්ය අවසන් වීම නිරූපණය කරන තවත් සිද්ධියක්. right? ඒතර අපි මේ කාර්ය නම් කරොත් ඇක්ටිවිටි A කියලා අපි ඒ පටන් ගත්තේ අපි හිතමු ඉවෙන්ට් නම්බර් 1 පළවෙනි සිද්ධියෙන් අපි ඒක අවසන් කරනවා ඉවෙන්ට් නම්බර් 2 වලින්. මේක හරි. ඊළඟට අපිට පුළුවන් එකම සිද්ධියකින් කාර්යයන් කීපයක් පටන් ගන්න. ඒ පටන් ගන්නවා ඊළඟට B පටන් ගන්නවා ඊළඟට C පටන් ගන්නවා එකම සිද්ධිය අපේ සිද්ධිය නම් කරොත් සිද්ධිය අංක 1 කියලා අපි එකෙන් පටන් ගත්තා A අපි එතනින් පටන් ගන්න තියෙනවා B අපි එතනින් පටන් ගත්ත C. හැබැයි හොඳට මතක තියාගන්න මේ සිද්ධිය අවසන් වෙන්න ඕන. මේ කාර්යන අවසන් වෙන්න ඕන. තවත් එකම සිද්ධියකින් නෙමෙයි. අනිවාර්යයෙන්ම තවත් සිද්ධි කීපයකින් තමයි අවසන් වෙන්නේ. ඒ සත්‍යයක අවසන් කළොත් සිද්ධිය දෙකෙන් තුනෙන් හතරෙන් මේකත් හරි. මොකද අපි පටන් ගත්තේ එක සිද්ධියකින් හැබැයි සිද්ධි කීපයකින් අවසන් කරා. එහෙම නැත්නම් අපිට පුළුවන් සිද්ධි කීපයකින් පටන් ගන්න. එක සිද්ධියක් ඉවෙන්ට් එකක් තව ඉවෙන්ට් එකක් තවත් ඉවෙන්ට් එකක්. right? එතකොට අපි නම් කරොත් මේක මේ වගේ තත්ත්වයක් බොහොම දකින්න තියෙන්නේ
network diagram එක ඇතුලේ ආරම්භක අවස්ථාවේ ඉන්න බැහැ. ඒ නිසා මම නම් කරන්න 5 6 7 right අපි මෙතනින් පටන් ගන්නවා විවිධ කාර්ය. හැබැයි මේ කාර්යයන් සියල්ල අපි අවසන් කරන්නේ තවත් එකම සිද්ධිය. අපි තුමු මේ සිද්ධිය 8. අපි තුමු කාර්යයන් E F G. මතක තියාගන්න මේකත් නෙවෙයි. මේ විදිහට යන්න කිසි වරදක් නැහැ. හැබැයි අපිට මතක තියාගන්න වැදගත්ම දේ තමයි මෙන්න මේ විදිහට කිසි විටකවත් ජාල සරහනක් නිර්මාණය කරන්න අපිට ප්‍රයත්න වෙන්න බෑ. අපි එක සිද්ධියකින් පටන් ගන්නවා කාර්යයන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක්. අපි හිතමු A පටන් ගන්නවා B පටන් ගන්නවා දෙකක් විතරක් තමයි ඒකට වඩා වැඩි සංඛ්‍යාවක්. A B දෙකම පටන් ගත්ත එක සිද්ධියේ පළවෙනි සිද්ධියෙන් කිසි කරදරයක් නැහැ නෙවෙයි. නමුත් ඒ දෙකම තවත් එකම සිද්ධියකින් අවසන් කරන්න බෑ. අපි ඒක නම් කරොත් දෙවන සිද්ධිය කියලා. AB දෙකම දෙකෙන් අවසන් කරන්න බෑ. මෙන්න මේක සම්පූර්ණයෙන් වැරදි. මොනවා තමයි තුන්වෙනි කාරණා කියන්නේ? යන්ත්‍රා නිර්මාණය කිරීමේ හැම කාර්යයකටම ආරම්භක සාවසන් සිද්ධියක් තියෙනවා. මෙතන ඔයාලා බලුවොත් ඕනෑම කාර්යයක ආරම්භක සාවසන් සිද්ධියක් තියෙනවා. සමහර වෙලාවකදී එකම සිද්ධියකින් කාර්යයන් කීපයක් පටන් අරන් තවත් සිද්ධි කීපයකින් අවසන් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට සිද්ධි කීපයකින් පටන් ගන්න කාර්යයන් තවත් එකම සිද්ධියකින් අවසන් වෙලා තියෙන්නේ. ඕනම දෙයක් නෙමෙයි. නමුත් විය නොහැකි දේ තමයි එකම සිද්ධියකින් පටන් ගන්න කාර්යයන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තවත් එකම සිද්ධියකින් අවසන් කරන්න බෑ. මම හිතනවා අදට ওই ටික ප්‍රමාණවත් කාලය කමෙන්ට් ගෙවිගෙන යනවා. දැන් සිද්ධිය අපි කිව්වේ අවසන් සිද්ධිය 12ට තියෙන නිසා වෙලාව ඉතුරුලා තියෙනවා. අපි එහෙනම් අදට දේශනය අවසන් කරමු. මෙතනින් ඊළඟ දවසේ අපි මෙතන ඉඳලා ඉදිරි කොටස සාකච්ඡා කරන්න යන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කාට හරි මම තමයි විනාඩියක් විතර කාලයක් ඉන්නවා. ආයෙත් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා.